අපි හැමෝම මේ ලෝකයේ ජීවත් වෙනවා. හැබැයි අපි ජීවත් වෙන විදිහ එහෙමත් නැත්නම් මාර්ග දෙකක් තියෙනවා. එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ ඒ මන්මාවත් දෙක ගැන. අපේ පැවැත්ම තීරණය කරන අත්‍යවශ්‍ය සහ අනවශ්‍ය කියන මාර්ග දෙක ගැන. හොඳයි. අපි මේ කතා කරන ගැඹුරු අදහස් ටික එන්නේ හරිම පොඩි ඒත් හරිම බලවත් හිතට වදින සටහනකින්. ඇත්තටම අපේ මේ මුළු විග්‍රහයටම පදනම වැටෙන්නේ එතනින්. මෙන්න මේක තමයි මුළු කතාවේම හරය. නැතකට අවශ්‍ය පුද්ගලයා නොව අවශ්‍ය පුද්ගලයා වෙන්න. මොකද්ද මේකේ තේරුම? කෙනෙක්ව ඕනි වෙන්නේ නැහැ කියන්න විතරක්ද? එහෙම නැත්නම් ඇත්තටම අවශ්‍ය කෙනෙක් විදියකද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයාගෙන තමයි අපි මේ කතාව ඉස්සරහට ගෙනියන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ කියන පළවෙනි මාර්ගය ගැන. ඒ තමයි අනවශ්‍ය පුද්ගලයා. ඒ කියන්නේ නොපෙනී යන චරිතයක් ගැන. මේක මෙහෙම හිතමුකෝ. දරුවෙක් ඉන්නවා. එයාගේ හොඳකම දෙමව්පියෝ මනින්නේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා කියන දේවල් නොකර ඉන්නකොට විතරයි. ඒ කියන්නේ වැරද්දක් නොකරන තාක්කල් එයා හොඳ ළමෙක්. හැබැයි එයා ධනාත්මකව යමක් කරලා අගේ කිරීමක් ලබනවද? නෑ. එයාගේ මුළු පැවැත්මම රඳා පවතින්නේ වැරදි නොකිරීම මත විතරයි. ඉතින් ගෙදරින් පටන් ගන්න මේ රටාවම ඉස්කෝලේටත් යනවා. ගුරුවරුන්ට කිසිම කරදරයක් නැති කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැති පාඩුවේ ඉන්න ළමෙක්. එයා ඉන්නවද කියලාවත් ගුරුවරයාට මතක නැති වෙන්න පුරුවන්. එහෙම ශිෂ්‍යෙක්ව කවුරු හරි අගය කරනවද? නැහැනේ. එයා පන්තියේ ඉන්නවා ඒත් හරියට නොපෙනී ඉන්නවා වගේ. හරි. දැන් මේක තව ටිකක් ලොකුවට බලමු. සමාජයේ පැත්තෙන් සමාජයට කිසිම වදයක් නැති නීතියක් කඩ නොකරන කෙනෙක් හැමෝම කියයි හොඳ පුරවැසියෙක් කියලා. ඒත් ඇත්තට මේ කෙනා සමාජයට මොන හරි දෙයක් එකතු කරනවද? එහෙම කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි වගේ නේද? කියන්නේ එයා නැති වුණා කියලා සමාජයට කිසිම පාඩුවක් කිසිතැනක් දැනෙන්නේ නැහැ. එතකොට බලන්න මේ අනවශ්‍ය පුද්ගලයා කියන කෙනාව කාට හරි මතක් වෙන්නේ එයාගෙන් මොකක් හරි වැරදක් වුණත් විතරයි. එතකන් එයා ඉන්නවද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ ජීවිතය කියන්නේ නිකන් නිරන්තරයෙන් වැරදි මඟ අරිමින් යන අමාරු ගමනක් වගේ. හොඳයි. ඒක මාවත. හැබැයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් අනිත් පැත්තේ තියෙන මාර්ගයකට යනවා. ඒ තමයි අත්‍යවශ්‍ය පුද්ගලයාගේ මාවත. බලපෑමක් ඇති කරන කෙනාගේ මාවත. අපි දැන් ඒ ගැන කතා කරමු. අර කලින් කතා කරපු කෙනාට වඩා මේක කොච්චර වෙනස්ද නේද? අනිත් අය ඇත්තටම අගය කරන කෙනෙක් ඉන්නකොට ධනාත්මක බලපෑමක් ඇති කරන කෙනෙක් එයා ඉන්න තැනට වටිනාකමක් එකතු වෙනවා. වැදගත්ම දේ තමයි එහෙම කෙනෙක් නැති වුණොත් ඒක නිකන් අඩුවක් නෙවෙයි. කවදාවත් පුරවන්න බැරි ලොකු හිස්තැනක් ඉතුරු වෙනවා. හැබැයි මෙතනදී අපි හිතනවට වඩා ගැඹුරු කාරණාවක් තියෙනවා. මේ මූලාශ්‍රය අපිට හරිම සියුම් ඒත් හරිම වැදගත් වෙනසක් පෙන්වලා දෙනවා. ඒ තමයි නිකන්ම අවශ්‍ය කෙනෙක් වෙන එකයි අත්‍යවශ්‍ය කෙනෙක් වෙන එකයි අතර තියෙන වෙනස. මෙන්න බලන්න කෙනෙක්ව රස්සාවකට අවශ්‍ය වෙන්න පුළුවන්. එයා ඒ කාර්ය හොඳට කරනවා, හොඳ පඩියක් ගන්නවා, ලස්සන ගයක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ කෙනා නැති වුණත් මොකද වෙන්නේ? ආයතනෙට පුළුවන් ඒ තනතුරට තව කෙනෙක්ව දාන්න. වැඩි ආයත් සාමාන්‍ය විදියට සිද්ධ වෙයි. ඒත් අත්‍යවශ්‍ය කෙනෙක් කියන්නේ එයාගේ භූමිකාවට එයාගේ තනතුරට වඩා ගොඩක් එහා ගියපු කෙනෙක්. එයා නැති වුණාම ඇතිවෙන හිස්තැන ඒක පුරවන්න බෑ. මොකද ඒ හිස්තැන හැදෙන්නේ තනතුරෙන් නෙවෙයි ඒ මිනිස්යාගෙන්මයි. ඇත්තටම මේක හරිම ඇත්තක්. සාමාන්‍ය විදියට ජීවිතේ ගලාගෙන යද්දි අපිට පේන්නේ තනතුරු, රැකියා, සල්ලි වගේ දේවල් තමයි වැදගත් කියලා. ඒත් හිතන්න ජීවිතේ ලොකු කඩාවැටීමක්, ලොකු ප්‍රශ්නයක් ආපු වෙලාවක අන්න එතකොට තමයි අපිට ඇත්තටම තේරෙන්නේ කවුද අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය කියලා. ඒ වෙලාවට මතක් වෙන්නේ තනතුරු නෙවෙයි මනුස්සකම්. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට ඉන්න ප්‍රශ්නේ තමයි මේක. අපි මේ වෙනස අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද? අපි තෝරගන්නේ මේ මාවත් එකකින් කෝකද? මෙතනදී පොඩ්ඩක් හිතන්න. අවංකවම තමන්ගෙන්ම අහලා බලන්න. මම මේ යන ගමන. ඒක මේ මාවත් දෙකෙන් කොයි එකේද තියෙන්නේ? මගේ පැවැත්ම නිර්වචනය වෙන්නේ වැරදි නොකර ඉන්නකෙන්ද? එහෙම නැත්නම් මම නැති තැන හිස් තැනක් ඉදිරි කරන එකෙන්ද? අපි මේ කතාව අවසන් කරමු මේ මූලාශ්‍රයේම එන හරිම ගැඹුරු අදහසකින්. දොර හැරගත්තාට පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ඒ කියන්නේ මොකද්ද? නිකම්ම මේ ලෝකේ ඉන්නවාට වඩා Tamanටම ආවේනික අර්ථවත් මාවතක් හදාගන්නවා කියන එකේ සැබෑ අරුත මොකක්ද? ඒ ගැන හිතන්නට යමක් ඉතිරි කරමින්